මගේ වාහනේ සම්පූර්ණයෙන්ම ඉවරයි. බොහොමත්ම ස්තුතියි මේ වැඩේ කරපු ඔයාට. ඉතින් ඔන්න මේ සක්කිලි මිනිස්සෙක් කරපු මහා බලුම බලු වැඩක් තියෙනවා. ඉතින් ඕල හැමෝම දන්නවා මේ වෙනකොට හිරුස්ටා සීසන් 4 තරඟාවලියේ ජයග්‍රහණය හිමි කරගත්ත චමෝත් කවිෂ්කගේ මෝටර් රථයට ඊයේ පාන්දරට විතර පෙට්‍රල් දාලා ගින්දර දාලා තියෙනවා. ඉතින් මේ වගේ මේ මිනිස්සෙක් දියුණු වේගෙන එනකොට මේ වගේ සක්කිලි වැඩ කරන සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති චමෝත් කවිෂ්කගේ Facebook ගිණුම හරහා එයා ලයිව් වීඩියෝක් දාලා තිනවා. එයාගේ ඇත්තටම මේ කොල්ල අඬනවා. අඬන තමයි මේ සීන් මේ විස්තරේ කියන්නේ. ඒ ළමයා ගොඩක් අමාරුවෙන් දියුණු වේගෙන එනකොට ඒ ළමයාගේ දියුණුව නවත්තන්න ඉතින් කොහොම හරි මොනක් හරි දෙයක් කරනවා. ඉතින් ඒ දේ තමයි මේ කරලා තියෙන්නේ. මා මේ වගේ සක්කිලි වැඩ නම් කාටවත් කරන්න එපා. වාහන වලට කාග හතුරෙක් ගිහුණත් වාහන වලට මේ කිසිම දෙයක් කරන්න යන්න එපා. ඒක මහා පජාතම වැඩක්. ඔය කරන දේවල් වලින් ඇත්තටම සිද්ධ වෙන්නේ Tamanට කවදාවත් කිසිම ආත්මිකව මොන කපයකටවත් වාහනයක් නම් ගන්න හම්බෙන්නේ නැහැ. ඔය අනුන්ගේ වාහන වලට කරන මේ දේවල් හින්දා. ඒකින් හින්දාදී මේ කොල්ලා එන අමාරුවෙන් කට්ටක් කාලා ගේමක් ගන්න හදන කොල්ලෙක්. ඉතින් එහෙම කොල්ලෙක්ගේ වාහනේට ගින්දර දාලා ඒ ගින්දර දාපේකා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට පොලිස් විමර්ශන කරමින් පවතිනවා. ඉතින් බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ගින්දර දාපික මහ කාලයක් යන කලින් උක අහුවෙනවා. අහුනොත් එහෙම ඇත්තරම මේ සමාජයේ මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න ඕකටත් ගින්දර දාලා මරලා දැම්ම නම් ඉවරයි. මහා ඔය වගේ මිනිස්සු ඇත්තරම වැඩක් නැහැ සමාජයට. ප්‍රසිද්ධිය එක්ක දඩුවම් කරන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට. මහා කාලකන්ණි සත්තු. ඉතින් ඔය වගේ දේවල් කරන් මේ සමාජයේ සිද්ධ වෙන නරකයි. මොනවද මේ සිද්ධ වෙන්නේ? ගින්දර දානවා ඒ ළමයාගේ වාහනේ. ඒ ළමයා පව්. පාන්දර එකට විතර ඒ ළමයා කියනවා එළියට එනකොට සිද්ධ වෙලා ඉවරයි කියලා මේ දේ. ඉතින් මේ ගින්දර දාපිකා දැන් එන චූන් එකේ ඇත්තේ මං හරියට වැඩේ කරා කියලා. එනකොට ওই චූන් එක තව ටික කාලයක් මහත්යෝ තියෙන්නේ. අහුවෙච්ච දවසට නැට්ටේ ගූත් නැති වෙයි.